මේ තියෙන්නේ කැමෝමයිල් ටී. මේ ඔක්කොම අපේ වත්තේ අපි හිතවන්නේ අපිට තේ වලට, එතකොට සිරප් වලට ඒ වගේ දේවල් වලට. බලන්නකෝ ලස්සන. ඒ වගේම සුවඳ. හරිම වටින දේවල් ඉතින්. බලන්න හැමතැනම මී මැස්සෝ, සමනල්ලෝ ඔක්කොම පිරීලා මේකේ සුවඳට. මේ විදිහට කඩා ගන්න මොකද මේවා ඉරාව්ව තියෙන වෙලාවක අස්වන්න නෙලන්න ඕන. බලන්න මේ මල් ඔක්කොම ඕපන් වෙලානේ තියෙන්නේ. මේ මල් වැහුනොත් හවස් වරුවට ඒකේ වටිනාකමක් නැහැ. ඒ හින්දා අපි දවල් වෙලාවට තමයි මේ කැමෝමයිල් වල අස්වනු නෙලන්නේ. මේ තියෙන්නේ අපි මේ විදිහට පිකප් කරපු කැමෝමයිල් මල්. මේ බලන්නකෝ. හරිම සුවඳයි. දැන් අපි මේ කරන්න යන්නේ මේ ඔක්කොම එක හරි ඉක්මන් ක්‍රමයකට මේ ටික නෙලා ගන්න. මේ විදිහට අපි බන්චස් එකතු කරගෙන මේ විදිහට අරන් ටක්. හරි ඉක්මනට මේක වෙන් කරගන්න පුළුවන්. මේ විදිහට පොකුරු වශයෙන් අපි හදාගත්තාම. මේ තියෙන්නේ මේ විදිහට අපි නෙලාගත්ත කැමෝමයිල් ටී. දැන් අපි මේක ඩ්‍රයර් එකේ දාලා ඩ්‍රයි කරාට පස්සේ අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මේ වේලපු කැමෝමයිල් මල් අපි පාවිච්චි කරනවා තේ විදියට. ඒක ගොඩක් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල ලබා දෙනවා. මීපැණිත් එක්ක තමයි ඒක බොන්නේ. හරිම ගුණදායකයි. එතකොට මේ අපි එල්ලලා තියෙන්නේ ලෙමන් ඔයිල් මින්ට්. මේ මින්ට් එක ලෙමන් ෆ්ලේවර් එකක් තියෙන්නේ. මේක සාමාන්‍ය මිංචි කොළයට වැඩිය ලොකුයි. අපි ඉතින් මෙහෙම එල්ලලා තියෙන්නේ මේ විදියට වේල ගන්න. මේකේ හුළඟට හීතලට සාමාන්‍ය උෂ්ණත්වයට හොඳට වේලෙනවා. ඊට පස්සේ ටී වලට අපි පාවිච්චි කරනවා. අන්න එහෙමයි මේ ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.